සුබ දවසක් ඕගොල්ලන්ට. මම අද අරන් ආවා වැලි තලප එකක්. මම මේ විදිහට ලෑස්ති කරගත්ත වැලි තලප එකක්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම මේක කොහොමද හැදුවේ කියලා. එන්න බලන්න යන්න අපි හදමු. අද මම ලෑස්ති කරගත්ත වැලි තලප එකක් හදන්න. ඇත්තටම මම මේ පිටි ටික මල් කරගෙන තියෙන්නේ. මට අමතක වුණා මේ පිටි මල් කරන විදිහ ඔයාලට වීඩියෝ එකක් ගන්න. ඊළඟ දවසේ මම ආයෙ හදනකොට ඔයගලන්ට වීඩියෝ එකක් කරන්නම් කොහොමද පිටි මල් කරගන්නේ කියලා. දැන් මම පිටි ටික මල් කරගෙන තියෙන්නේ. මේක ස්ටීම් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මේ විදියට කොටන් රෙදි කැබල් එකට දාලා තමයි තියෙන්නේ. ඒක මේ විදියට හොඳට ඔතාගෙන මම දැන් ස්ටීමර් කරගන්න තමයි හදන්නේ. මේක විනාඩි 40ක් විතර ස්ටීමර් කරගන්න ඕන. ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද මම හදන්නේ වැලි තලප එක කියලා. මම දැන් පිටි ටික තඹ ගත්තා. මේ විදිහට මල් කරගෙන ගත්තු හාල් පිටි ටික දැන් හොඳට තඹලා තියෙන්නේ. දැන් පිට්ටු එක හදලා තියෙන්නේ. ගොඩක් නිසා මම මේ විදිහට ඉටි කොලයකට දාගත්ත නිවෙන්න. දැන් අපි බලමු පැණි එක හදාගන්න හැටි. දැන් මම මේ විදිහට භාජනයක් ලොකු භාජනයක් ලිපේ තියාගත්තා. මේකට මම දැන් සීනි ටිකක් දාලා සීනි පැණි එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට සීනි වලින් ටිකක් මම ප්‍රමාණ කියන්නේ නැහැ. මොකද එක එකනා හදන ප්‍රමාණ වෙනස්. දැන් මගේ එකට මං හිතේ පදමට තමයි ගන්නෙ. ඒ හින්දා මම මේ විදිහට ටිකක් සීනි කළු කරගන්න දාගන්නවා. දාලා හොඳට කළු වෙගෙන එනකොට සීනි පැණි එක හැදීගෙන එනකොට ඔයාලට බේනවත් දන්නේ මේ විදිහට කළු වෙගෙන එනකොට තමයි අපි අනිත් ඉතුරු පැණි එකතු කරන්නේ. මම පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. දැන් හරි. දැන් මම මේකට පැහෙන උණු වතුර වලින් ටිකක් එකතු කරගන්නවා. හිමීට දාගන්න පරිස්සමෙන්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට අපි සීනි එකතු කරගමු. දැන් පැණි එක උතුරගෙන එනවා. ඔය බලන්න ලස්සන පාටට තියෙනවා. මම මේකට ලුණු කුඩු චුට්ටකුත් එකතු කරනවා. අමතක කරන්නේ නැතුව ඒක කරන්න. මොකද පැණි එකක් හදද්දී කෑම එකේ රස එන්නේ අනිවාර්යෙන්ම ලුණු කුඩු චුට්ටක් එකතු කරාම තමයි. නැත්තම් ඒ පැණි රස නැහැ. කෑමක් මොනවා හැදුවත් රස වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් පැණි එකට දාන්න ලුණු ටිකක්. දැන් බලන්න දැන් නූල් ඇදෙන පදමට තව චූට්ට වෙලාවක් යනවා. මේ විදිහට හොඳට බලන්න නූල ටිකක් ඇදෙනකන් තියලා තමයි අපි පිටි ටික කලවම් කරගන්න ඕන. ඒක තමයි පැණි වල පදම. මම දැන් එනසාලට 10ක් විතර මේ විදිහට කුඩු කරගෙන තියනවා සීනි චුට්ටක් දාලා.